සන්ධ්‍යාවක්. බොහෝ කාලයක් තිස්සේ සැලසුම් කරමින් සිහින මවමින් තිබුණ ඔබේ මේ සුන්දර බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත්කරන අපි ඔබට බොහෝ දේවල් ගෙනෙනවා. මෙහෙම කියනකොට ඔයගලන්ට මතක් වෙනවා ඇති අපි ඔබ වෙනුවෙන්ම සැලසුම් කරපු Wedding Sri Lanka Bridal Fair 2016 ඔබට කෙතරම් පිටුවහලක් වුණාද කියලා. ඉතින් මේ වගේ නැවුම් දේවල්, විශේෂ දේවල් ඔබ වෙනුවෙන්ම දෙන්න කරන බලාපොරොත්තුෙන් අදත් අපි ආරම්භ කරමු. මේ ඔබේ සිහිනය ඔබට හම්බ වෙන තැන. Wedding Sri Lanka. Wedding Sri Lanka තුළින් හැමදාමත් අපි ඔබට අලුත් විදිහ අත්දැකීම් එකතු කරනවා. අද අපි සූදානම් ප්‍රමෝදිගෙන් ප්‍රනීත්ගෙන් මංගල උත්සවයේ සොඳුරු අත්දැකීම් කිහිපයක් ඔබත් එක්ක බෙදා ගන්න. ඉතින් මතක් කරගන්න ඔවුන්ගේ වෙඩින් එකේ වීඩියෝග්‍රැෆි වගේම ඔවුන්ගේ ප්‍රී ෂූට් එක කරලා තිබුණේ රමේෂ් මලින්ත. හසරලි කොළමුව මතින් පෙපුණා කිංකිණි නාදදී නිල්වන්න විලේ කල්ම කියාදුරේ මුවරදරේ නුරන් පිරී උතුරා සුවඳට හාදදී බුබුදයි ජීවිතේ කැකුල කියාදුරේ මගෙත් ප්‍රනීත්ගෙත් අපි දෙන්නගෙම වෙඩින් එක තිබ්බේ ජනවාරි 28 වෙනිදා. ඒ වගේම හෝම් කමින් එක තිබ්බේ ජනවාරි 30 වෙනිදා. ඉතින් අවුරුද්දක් ඇතුළත අපි දෙන්න ගොඩක් ප්ලෑන් කරලා අපි දෙන්නගෙම කන්සෙප්ට් එකක් තිබ්බා. ඉතින් ඒකත් එක්ක තමයි අපි අපේ වෙඩින් එක ප්ලෑන් කරගත්තේ. මේ කන්සෙප්ට් එකේදී අවසානයේ, ඒ කියන්නේ හැම වෙඩින් එකකම අවසානයේ තියෙන එතන ෆොටෝ එක සහ වීඩියෝ එක. අනේ ඒ දෙක තමයි අපිට කවදා හරි අන්තිමේදී ඉතුරු වෙන්නේ. ඉතින් අපිට ඕන කරා ගොඩක් හොඳටම මේ දෙක කරගන්න. ඉතින් අපේ ප්‍රී ෂූට් එක තිබ්බා. රමේෂ් අයකෝ එතනදී අපි ප්‍රී ෂූට් එකක් කරමු කියලා අපි ඒකට ගියේ ගාල්ලටනේ. ගාල්ලේ ඉතින් හරිම විනෝද වුණා එතනදී. ගොඩක්ම මං හිතන්නේ රමේෂ් අය තුල තිබ්බා හැකියාව අපේ තියෙන නැචරල්ම ෆීලිංස් ටික ගන්න. ඉතින් එතනදී කියන්නේ අපි දෙන්නට හරිම පහසු වුණා. ඉතින් එයාටත් පහසු වුණා කියලා එයා කිව්වා. ඉතින් හරිම විනෝදෙන් මේ ප්‍රී ෂූට් එක කරා. උණුහුමේ මායා එන්දු දැසේ ආදරේ මාළඟින් නැවතිලා දැනෙනවා. වසානේ උණුහුම ඔය තුරුලයි ජීවිතේ මල්යායේ සුවඳකි මට හමනාදරේ. මුලින්ම අපි හිතුවා මොනා හරි තීම් එකකට යනවද කියලා. දැන් අලුත් ට්‍රෙන්ඩ් එකත් එක්ක. ඉතින් ඊට පස්සේ මම ආස කරපු කලර්ස් වගේක් තිබ්බා. ඒ කලර්ස් එක්ක තමයි තීම් එක සිලෙක්ට් කරගත්තේ. ඊට පස්සේ මගේ කලර්ස් තීම් එකත් එක්කම මම ගියා පීකොක් ෆෙදර් එක. ෆෙදර් එක තමයි මගේ තීම් එක කරගත්තේ ෆස්ට් ඩේ එකේ. ඊට පස්සේ මම ගියේ මගේ ගෲප් එක බ්‍රයිඩ්මේඩ්ස්ලා කොහොමද ගෲම්ස්ලා ඒ වගේ ඒගොල්ලන්ගේ අවුට්ෆිට් එක මොන වගේ වෙන්න ඕනේද ඒගොල්ලන්ගේ කලර්ස් මොන වගේද මේ මගේ වෙඩින් එකේ හැමදේම මමම කන්සෙප්ට් එක හිතාගත්තා. මායි ප්‍රනීතුයි එකතු වෙලා අපි දෙන්නගෙම කලර්ස් මේ වගේ ඩ්‍රෙස් එකක් පවා මෙහෙමයි ඩිසයින් වෙන්න ඕනේ කියලා අපි දෙන්න සෑහෙන ස්කෙච් කර ඉතින් ඇඳලා තමයි අද අපේ වෙඩින් එක ඕගලන්ට මේ පෙන්වන්නේ. මම කැන්ඩියන් බ්‍රයිඩ් කෙනෙක්ට තමයි ආස කරේ. ඉතින් මගේ හස්බන්ඩ්ුත් ගොඩක් ආස කරා මම කැන්ඩියන් එකක් ඇඳගෙන ඉන්නවට. අපි අපේ බ්‍රයිඩ්ස්මේඩ්ස්ලටයි මගේ බෙස්මන්ලටයි මම අපි යොදාගත්තේ මේ පීකොක් ෆෙදර් එකේ කලර්ස්. එතෙන්දී අපිට ඕන වුණා මේ ඇත්තටම මේ බ්‍රයිඩ් ඇන්ඩ් ගෲම් කියන දෙන්නව වෙන් වෙලා පේන්න. ඒ නිසා එතෙන්දී ප්‍රමෝදි පාවිච්චි කරේ උඩරට මනාලියක් විදිහට මේ ඔසරිය එයා තෝරගත්තා. එතෙන්දී මම තෝරගත්තා සම්ප්‍රදානුකූලව ජාතික ඇඳුම ගෝල් කියන කලර් එක එතෙන්දී පාවිච්චි කරා. බෙස්මන්ලා කලර්ස් විදිහට පාවිච්චි කරේ සී ග්‍රීන් එකයි බ්ලූ කියන කලර් එකයි. බ්‍රයිඩ්ස්මේඩ්ස්ලාගේ බුකේ එක පවා ඒ ආශ්‍රයෙන් තමයි අපි නිර්මාණය කරගත්තේ. මගේ ඩෙකොරේෂන්ස් වලට මට අවශ්‍ය කරා පෝරුව චාරිත්‍ර ටික මම ඒක සාම්ප්‍රදායික විදිහටම කරගන්න අවශ්‍යතාවයක් තිබ්බා. ඒ වගේම මට පෝරුව අවශ්‍ය වුණා හොටෙල් එකේ ගාඩන් ඒරියා එකක ගන්න. මොකද හැමෝම කරන්නේ
ඇතුලේ තියාගෙන කරනවට වඩා මට ඒකට ෆ්‍රෙෂ් ෆීලින් එකක් දෙන්න ඕන කරා. ගාඩන් එකේ ඒ ටික කරලායින් පස්සේ ආයි මම හොටෙල් එකට කියන්නේ රිසෙප්ෂන් එකට එන්ටර් වෙද්දි එතෙන්දි මට ෆීලින් එක දෙන්න ඕන වුණා නිකන් මේගොල්ලෝ එන්නේ මේ කැලෑවක් වගේ ෆෙදර්ස් තියනවා. ඒ ෆ්‍රෙෂ් ෆීලින් එක දෙන්න ඕන වුණා. හෝල් එකට ඇතුළු වුණාට පස්සේ මුලින්ම අපිට තිබ්බේ හෝල්ටෙල් පහන පත්තු කරන්න. ඒකට අපි ඇත්තටම යොදාගත්තේ හැංගින් ටයිප් ලෑම්ප් එකක්. එතෙන්දී අපි ක්‍රිස්ටල්ස් පාවිච්චි කරලා පීකොක් ෆෙදර්ස් පාවිච්චි කරලා ඒක ඉතාමත් අලංකාර විදිහට එතන සකසලා තිබ්බා. එතනින් ඊට පස්සේ අපි යොදාගත්තේ ඇත්තටම සාම්ප්‍රදායිකව හැමෝම පාවිච්චි කරන කේක් වෙනුවට කිරිබත් ස්ට්‍රක්චර් එකක් පාවිච්චි කරා. කිරිබත් එතන කපලා ඉවරලා අපි ඊන් අනතුරුව ගියේ මිල්ක් ෆවුන්ටන් එකක්. ඒ කියන්නේ ෂැම්පේන් ෆවුන්ටන් එකක් පාවිච්චි කරන්නේ නැතුව මොකද අපේ උත්සවයට ගැලපෙන විදිහට අපි එතෙන්දී මිල්ක් ෆවුන්ටන් එකක් පාවිච්චි කරා. ඊට පස්සේ අපේ ටේබල් ඩෙකෝස් විදිහට අපි යොදාගත්තා ක්‍රිස්ටල් ස්ටෑන්ඩ්ස් පාවිච්චි කරලා ඒකටත් අපි පීකොක් ෆෙදර් එක යොදාගෙන ඉතාමත් අලංකාරවත් විදිහට ඒ අවස්ථාව අලංකාර කරලා තිබ්බා. ඊට පස්සේ මට ආස හිතුණා හවසට වෙස්ටර්න් තීම් එකකට යන්න. ඉතින් වෙස්ටර්න් තීම් එකකට යද්දී එතෙන්දි තමයි ගොඩක්ම පීකොක් කියන එක හයිලයිට් වෙන්න ඕන කරේ. උදේ වෙලාවේ ප්‍රනීත් හැඳලා හිටියේ නැෂනල් කිට් එකක් නිසා එයා ගොයිනවේ එක ෆුල් ටක්සිඩෝ කිට් එකකට ගියා. කෝට් කිට් එකක් මේවා කරගෙන. එතකොට මම ෆ්‍රොක් එකක් තමයි කරගත්තේ. එතනදී මට මගේ ඩිසයින් එක කන්සෙප්ට් එක කවුරුත් කරන්නේ නැති ඩිසයින් එකක් කරලා දුන්නේ බොහොම අඩු කාලෙකින්. You and I are together. Your love and mine are forever. Moving oceans and mountains from our love. And baby, you and I together. Your love and mine are forever. And baby, we could feel the love if we can. මේ හැමදේම මගේ හිතේ තිබ්බදේ මම ඩ්‍රීම් එකක් දැක්කා. ඒ දේ අන්තිමේදී සර්වපකාරයෙන්ම සාර්ථක වුණා. ඒ කියන්නේ මට ඒ කරපු කට්ටිය ගොඩාක් උදව් කරා. ඒගොල්ලොත් එක්ක තමයි මොකද මම හැමදේම ඩිසයින් ස්කෙච් කර අපි දෙන්න මෙහෙම කරමු කියලා හිතුවා. ඉතින් ඒ දේවල් අවසානයේදී ඒ කියන්නේ සාර්ථක වුණා. तू मेरी री मैं तेरा रा होने लगा. मैं तेरा रा तू मेरी री होने लगी. සාම්ප්‍රදායික ෆුල් සූට් එකෙන් පැහැරව අලුත් ඩිසයින්ස් වල අලුත් ස්ටයිල්ස් වල ෆුල් සූට් තෝරගන්න ගොඩක් තරුණයින් පෙළඹෙනවා. මේ හේතුව නිසාම තමයි ඇබා ඉන්ටර්නැෂනල් ඩිසයින්ස් හැමදාමත් ඔබට අලුත් ඩිසයින්ස් වල ට්‍රෙන්ඩ් එකට මූව් වෙන ෆුල් සූට් හඳුන්වා දෙන්නේ. ඉතින් අදත් ඔබ සූදානම් ඔබ වෙනුවෙන්ම අලුත්ම ඩිසයින්ස් කීපයක් හඳුන්වා දෙන්න. ඉන්ටර්නැෂනල් ඩිසයින්ස් ආයතනයේ ඔබට සෑම විටම උත්සාහ කරන්නේ අලුත් යමක් ගැනීම. ඉතින් මේ අලුත් යමක් ගැනීමේදී අපිට ඔබට එක ආකාරයෙන් මේ අලුත් දෙයක් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා. එක ආකාරයක් තමයි පැරණි ෆැෂන් එකක් ඩිසයින් එකක් නැවත රීඩිසයින් කර ඔබට ලංකාවට ගැලපෙන පරිදි ඔබට නිර්මාණය කර දෙන්න. නැතහොත් ලෝකයේ අනිකුත් රටවල් වල මේ දවස්වල ජනප්‍රියම ඩිසයින්ස් නැවතත් ලංකාවේ ඔබට ගැලපෙන ආකාරයෙන් නිර්මාණය කිරීම. ඉතින් ඒ වගේ මේ දවස්වල අපි පොඩ පැරණි ඩිසයින් එකක් නොච් ලෙවල් එකකින් නිර්මාණය වෙච්ච රෙගියුලර් බ්ලේසර් එකක්. ඇත්තට මේ බ්ලේසර් ඩිසයින් එක ගත්තොත් එහෙම වැඩි යමක් නැහැ. අද දවසේ අපි මේ මදුරට මේ ඩිසයින් එකේ මේ ලැපල් එකට සහ කොලර් එකට මේ පොකට්ස් වලට පොඩක් වෙන මැටීරියල් එකකින් පොඩි ටච් එකක් ඇඩ් කරලා නිර්මාණය කරලා තියෙනවා. මේක ෆස්ට් එකකට ගැලපෙන්න තමයි බ්‍රයිට් කෙනෙක්ගේ ගෝල්ඩ්, බේජ් මේ වගේ ඔසරියකින් සාරියකින් නිර්මාණය බ්‍රයිට් කෙනෙක්ට මැච් වෙන ආකාරයෙන් තමයි අද දවසේ අපි මදුරට මේ ෆුල් සූට් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තටම අපි කතා කරොත් එහෙම මේ කිට් එක ඔබට මොන වගේ අවස්ථාවලද වෙඩින් එකකින් නැතුව ඔබට හෝම් කමින් එකකට මේ වගේ කිට් එකක් අඳින්න පුළුවන්.
ප්‍රශ්නයක් නැතුව අඳින්න පුළුවන්. හැබැයි මේ තියෙන වගේ කලර් පැටර්න් එකකට යන්නේ නැතුව ඔබගේ හෝම් කබින් එක හෝ ගොයින වේ එකට ගැලපෙන ආකාරයේ ඒ මැටීරියල්ස් ඒ ඩිසයින් එකේ කලර්ස් චේන්ජ් කරලා ඔබට මේ කිට් එක පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒ වගේ මේකට වෙස් කෝට් එකක් යූස් කරලා තියෙනවා. මේක ෆස්ට් ඩේ එක ෆුල් සූට් එකකට යන්න අවශ්‍ය නිසා. නැත්නම් ඔබට මේක වෙස් කෝට් එක නැතුව මේක පස්සේ ෆන්ක්ෂන් එකකට ඔබ පාටි එකකට යනකොට ඒ වගේ අවස්ථාවක දුනත් මේක කිසිම ප්‍රශ්නයක් නැතුව නැවත රියුස් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ ෂූස් උනත් අපි බ්‍රවුන් කලර් එක තමයි යූස් කරලා තියෙන්නේ. මොකද මේ සූට් එකේ තියෙන මේ බ්‍රවුන් සහ සැමන් පින්ක් කියන මේ කලර්ස් වලට මැච් වෙ යුතු නිසා ඒකේ බ්‍රවුන් එකෙත් ගොඩක්ම ඩාර්ක් ෂේඩ් එකකට යන්න නැතුව පොඩක් ලයිට් ෂේඩ් එකක් තමයි අපි යූස් කරලා තියෙන්නේ. ඉතින් ෂූ එකකට ඉතාමත් හොඳ ඇටෙන්ෂන් එකක් දිය යුතුයි ඔබගේ ෆුල් සූට් එක සිලෙක්ට් කරන අවස්ථාවේදී. ඇත්තටම අනුච නිර්මාණය කරලා තියෙන්නේ අපි ෆුල් සූට් එකක්මයි. මේකත් වෙස් කෝට් එකක්, බ්ලේසර් එකක් සහ ක්‍රැවට් එක. මේ කියන අංග උපාංග ෆුල් සූට් එකට අවශ්‍ය සීලුම දේවල් අඩංගුයි. හැබැයි මේකේ කලර්ස් අපි පොඩ්ඩක් එදිනෙදා ඔබ දකින කලර්ස් නෙමෙයි වැඩිපුර යූස් කරලා තියෙන්නේ. බ්ලේසර් එක නම් රෙගියුලර් බ්ලැක්. හැබැයි මේකේ වෙස් කෝට් එක අපි යූස් කරලා තියෙන්නේ වින්ටේජ් ග්‍රීන් එකක් තමයි යූස් කරලා තියෙන්නේ. ඇත්තටම මේක ටැමිල් වෙඩින් එකකට ගොඩක් වෙලාට ෆස්ට් ඩේ එකට ගැලපෙන්න ප්‍රශ්නයක් නැතුව යූස් කරන්න පුළුවන්. මොකද ගොයින වේකරුණත් අපි දැකලා තියෙනවා ටැමිල් වෙඩින් වලදී චේන්ජ් කරනවා. ඒකට මේ වගේ වෙස් කෝට් කලර් එකකට යූස් කරන්න පුළුවන් බ්‍රයිට් එක ගැලපෙන ආකාරයෙන්. ඔබට මේ වගේ ග්‍රීන් එකක් නැතුව වෙනම ආකාරයේ කලර් එකකටවත් යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඇත්තට මේ ක්‍රැවට් ඩිසයින් එක ඔබ එදිනෙදා තවත් ආයතනයකින් ඔබට ලබාගත ක්‍රැවට් ඩිසයින් එකක් නෙමෙයි. මේක විශේෂයෙන්ම ඇබා ඉන්ටර්නැෂනල් ඩිසයින්ස් ආයතනයේ ඩිසයිනර්ස්ලා මගින් නිර්මාණය වෙච්ච බෙස්පෝක් ප්‍රොඩක්ට් එකක් කියලා මම ඔබට කිව්වොත් නිවැරදි. ඒ වගේම මම මුලින්ම සඳහන් කරා වගේ මේ කිට් එක ඕවරෝල් අපි නොච් කොලර් එකක් නොච් ලැපල් එකක් සමග නිර්මාණය කරපු රෙගියුලර් 2 බටන් කිට් එකක්. ඔබට මේක කිසිම ප්‍රශ්නයක් නැතුව මේකේ බ්ලේසර් එක විතරක් පස්සේ ඔබගේ ෆන්ක්ෂන් එකකටවත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔබට මේකට මේ යූස් කරලා තියෙන ෂර්ට් එක වෙස් කෝට් එක උනත් චේන්ජ් කරලා වෙන වෙන ෆන්ක්ෂන් වලට ඔබට නැවත නැවතත් පාවිච්චි කිරීමේ හැකියාව තිබීම මේකේ සුවිශේෂී අංගයක්. ඉතින් අද දවසේදී අනුෂ්ඨ සහ මధుරට මම මේ නිර්මාණය කරලා තියෙන ඩිසයින් දෙකම ෆුල් සූට් ඩිසයින්ස් දෙකක්. මේක වෙඩින් එකේදී ෆස්ට් ඩේ එක ටාගට් කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ කලර්ස් චේන්ජ් කරලා මේ කිට් දෙකම ඔබට සෙකන්ඩ් ඩේ එකට වගේම ගොයින වේ එකකට උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව නැවත පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ මල්ටිපල් යූස් කරන්න පුළුවන් ඩිසයින්ස් ඇබෑට්‍රේෂල් ඩිසයින්ස් ආයතනයෙන් ඔබට ලබා ගන්න පුළුවන් ඕනෑ වෙලාවක. ඉතින් අපේ ශාඛා තිබෙනවා පැමිණෙන්න පානුදුර, මොරටුව, නුගේගොඩ, පිළියන්දල, ඒ වගේම දකුණු පුරවැලේ විශාලතම මෙන් සේවා මන්දිරය තියෙනවා ගාල්ල කල්වැල ප්‍රදේශයේ. ඊට පැමිණෙන්න. ඒ වගේම කතා කරන්න අපේ හොට්ලයින් එක තියෙනවා පැය 24 පුරාවටම ඕපන්. 0778500 500 077 500 500. ඒ වගේම විසිට් කරන්න මේ දැම්මම අපේ ඩිසයින්ස් බලා ගන්න www.aba.lk. ඔබත් කැමති ඇති ඔබේ වෙඩින් ඇල්බම් එක නැචරල් වූමන්ස් වලින් පිරුණු නැචරල් ලුක් එකක් දෙන වෙඩින් ඇල්බම් එකක් වෙනවට. නොයිලගෙත් ඉරාජ්ගෙත් වෙඩින් ඇල්බම් එක අන්න ඒ විදිහට ඩිසයින් වෙන ඇල්බම් එකක්. ඉතින් සජීවී ස්වභාවික ඡායාරූප එකතුවක් ඔබට ලබා දෙන්නේ ශාක්‍යා ස්ටුඩියෝ. I'll be your dream, I'll be your wish, I'll be your fantasy. I'll be your hope, I'll be your love, be everything that you need. I love you more with every breath, truly, madly, deeply do. ශාක්‍යා ස්ටුඩියෝ හැම විටම අලුත් දෙයක් කරන බව ඔබ දන්නවා. පසුගිය කාලේ අපි කිව්වා මේ ඔබට නොපෙන්නූ රහසක් තියෙනවා කියලා. මෙන්න දැන් අපි පෙන්නනවා. ඒ තමයි ඔබේ විවාහ මංගල්‍ය රංගපෑමකින් තොරව ගන්නා ඡායාරූප. No acting, no posing photography. තනිකරම විවාහ මංගල්‍යයේ ඔබේ හැඟීම් සමුදාය ඔබ හිනහ වෙනකොට, රවණකොට, හැරෙනකොට, බලනකොට තියෙන සජීවී ඡායාරූප කරන. අපි මේකට කියන්නේ live moment cover කරලා කරන ලස්සන ඡායාරූප ඇල්බම් එකක් තමයි අපි අලුතෙන් හඳුන්වා දීලා තියෙන්නේ. නොයල් ඉරාජ් අද මේ විවාහ මංගල්‍යයේදී ඔබට ඡායාරූප දකින්න හම්බ වෙනවා. මේ දෙන්නාගේ ඡායාරූප දකිද්දී ඔබට තේරෙවි, පැහැදේවි, දැනේවි මොකද්ද මේ කියන වෙනස කියලා. සාමාන්‍යයෙන් විවාහ මංගල්‍යයක පින්තූර ගන්න ගියාන් පස්සේ බොහෝ දිනකට සිද්ධ වෙනවා රංගපාන. එහෙට නැවෙන්න, මෙහෙට නැමෙන්න, දිගෑරෙන්න, උඩ පනින්න, රවන්න, කෑ ගහන්න මේ කිසිවක් නැති ඔබ බොහොම සැහැල්ලුවෙන් හැසිරෙද්දී ගන්න live moment. අපි මේකට කියනවා random live shot shoot කියලා. අනිකරම අහම්බෙන් ඡායාරූපගත කරන ක්‍රමයක්. ඒ එක්කම අමතක කරන්න එපා ඔබට අවශ්‍ය කරන පැරණි ක්‍රමයට අවශ්‍ය කරන ඡායාරූප සියල්ලත් අපි ඒ ගමම ගන්නවා. නැත්නම් ඔබ හිතාවේ පැරණි ක්‍රමය අපි අමතක කළා කියලා නෑ. පැරණි ක්‍රමය කරන අතරතුර තමයි මේ random live shot shoot ක්‍රියාත්මක කරන්නේ. I'll be your dream, I'll be your wish, I'll be your fantasy. I'll be your hope, I'll be your love, be everything that you need. අපේ වෙඩින් එකේ අපිට ජීවිත කාලෙම තියාගන්න තියෙන එකම දේ ෆොටෝස්. අපිට ඒකට අපි ගොඩක් අවධානය යොමු කරා.
ඒකෙදී අපි මම ඇත්තටම මම බ්‍රයිට්මේඩ්ස්ලට එහෙම ඉඳලා තියෙනවා. එතකොට මම දැකපු දෙයක් තමයි එකම විදිහකට මෙහෙම ඉන්න කියලා අපිට කියලා නිකන් පෝස් කරන්න කියලා අපිට නිකන් අපිට හරිම මහන්සි විදිහට තමයි අපි ෆොටෝස් ගත්තේ. ගොඩක් කාලෙකුත් ගත්තා. ඉතින් ඒ අත්දැකීමුත් එක්ක අපි දෙන්න බය වුණා පොඩ්ඩක් අපේ වෙඩින් එකත් ඒ වගේම වෙයිද කියලා. නමුත් අපිට තනුජය කිව්වා නෑ ඔයාලට අලුත් විදිහකට ෆොටෝස් ටික කරලා දෙන්න. අපිට කිව්වා ටයර්ඩ් වෙන්නේ නැතුව පෝස්ට් කරන්න ඕනේ නෑ අඩුම කාලෙකින් ලස්සනට ෆොටෝස් ටිකක් කරලා දෙන්න කියලා. අපේ ෆොටෝ සෙෂන් එකට සාමාන්‍ය පැයක වගේ කාලයක් තිබෙන කාලය ඇතුළත තනුජය ක්‍රූ එක එකතු වෙලා සාමාන්‍ය අපිට ලොකු සපෝට් එකක් දුන්නා. සාමාන්‍ය අපිට ෆොටෝස් වලට පෝස්ට් කරන්න එහෙම කිසිම උවමනාවක් තිබ්බේ නැහැ. ඔක්කොම ෆොටෝස් තිබ්බේ නැචරල් විදිහට. සාමාන්‍ය මගේ යාළුවෝ හිටියේ ෆ්‍රෙන්ඩ්ස්ලා ඒ කට්ටිය පුදුම වුණා. තනුජය ෆොටෝ එකක් අරගෙන පෙන්නනකොට මෙන්න ඔයාලගේ ෆොටෝ එකක් ගත්තා කියලා අපි පුදුම වුණා. ඔක්කොම තිබ්බේ නැචරල් ෆොටෝ. අපේ මූවමන්ට් එහෙම කවදාවත් දැක්කපො නැති විදිහට අමුතුම මූවමන්ට් තිබ්බේ. ඒ ගැන අපි සතුටු වෙනවා. අපි දෙන්නගේ සැබෑම ලස්සන දැක්කේ අපි දෙන්න මේ ඇල්බම් එකෙන්. අපි නොදැනුවත්වම අපි හිටිය විදිහට අපේ ෆොටෝස් අරගෙන තිබ්බා. අපිට කිසිම මහන්සියක් දැනුනෙත් නැහැ. ඒක තමයි මං හිතන්නේ මේ ඇල්බම් එකේ තිබ්බ විශේෂත්වය. සමහර විට මේ ඡායාරූපකරණයේදී කපල් එක දන්නෙත් නැහැ. ඒ කියන්නේ මේ දෙන්නා දන්නෙත් නැහැ අපි ඡායාරූප ගත්තාද ගත්තේ කොයි විදිහටද කියලා. මෙච්චර පින්තූර ගොඩක්. කෙටි වෙලාවක් සමහරට පැයක් වගේ කාලයක් තුල පින්තූර ගත්තාම ඇවිල්ලා බලනකොට තමයි දන්නේ මෙච්චර ගොඩක් පින්තූර මෙච්චර ලස්සනයි කියලා. ගත්ත විදිහ දන්නේ නැහැ. අපි සමහරට හැංගිලා ගන්නවා, ඈතින් ගන්නවා, උඩින් ගන්නවා. සමහර වෙලාවට කැමරා පේන්නේ නැහැ. කැමරා පෙවුනොත් ඔවුන්ගේ හැසිරීම වෙනස් වෙනවා. ඒ නිසා මේක අලුත් අත්දැකීමක්. ශාක්‍ය ස්ටුඩියෝ අපි අලුතෙන් හඳුන්වා දෙන්නේ රැන්ඩම් ලයිව් ෂොට් ෂූට්. අපි ඔබටත් ආරාධනා කරනවා. ඔබත් කැමති නම් රැන්ඩම් ලයිව් ෂොට් ෂූට් මේ කම්ෆර්ටබල් ෆොටෝ ෂූට් එකට එන්න. රංගපාන්න නැති නැත්නම් බොහෝ මහන්සිය ගන්න නැති බොහෝ වෙලාවක් ගත කරන්න නැති මේ අලුත් ක්‍රමේ ඡායාරූපකරණයත් එක්ක එකතු වෙන ශාක්‍ය ස්ටුඩියෝ. ලංකා පුරා ශාඛා 5ක් තිබෙන ඔබ දන්නවා. මහනුවර, ගාල්ල, කිරිබත්ගොඩ, මේගමුව සහ මහරගම ප්‍රධාන ශාඛාව තියෙනවා. කතා කරන්න අපිට 0773 856 856 0773 856 856 කියන අංකයට කතා කරලා ඔබ ආවොත් මේ වගේ ලස්සන දෙයක් කරගන්න පුළුවන්කම තියෙනවා. අලුත් අවුරුද්දට ටිකෙන් ටික ළඟා වෙනවා. ඒ නිසාම සංවිධානය වෙන බිග් ඉවෙන්ට් එකක් තමයි නුවරට අවුරුදු shopping fiesta කියලා කියන්නේ. ඉතින් මේ ඉවෙන්ට් එකේ leading clothing companies රසක් ඒක රාශිය වෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ට අවශ්‍ය fashion collections එහිදී ලබා ගන්න. ඒත් එක්ක මතක් කරන්න ඕනේ අවුරුද්දට අවශ්‍ය තෑගි බෝග වගේම නිවසට අවශ්‍ය සියලුම දේවල් එකම තැනකින් ලබා ගන්න පුළුවන් එක්සිබිෂන් එකක් තමයි නුවරට අවුරුදු shopping fiesta කියලා කියන්නේ. ඉතින් අමතක කරන්න නැතුව මේ දවස් ටික දැන්ම වෙන් කරලා තියාගන්න. අප්‍රේල් 6 සිට 12 දක්වා කැනු සිටි සෙන්ටර් එකේ නුවරට අවුරුදු shopping fiesta. වෙඩින් හෝල් එකක් සිලෙක්ට් කරද්දී අපි ගොඩක් දේවල් ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. පැමිණෙන ආරාධිතයන්ට සැප පහසුවෙන් ඉන්න පුළුවන් තැනක් වගේම ප්‍රණීත ආහාර පාන, හෝල් බියුටි එක, ඩෙකරේෂන් සඳහා ඔබට ලැබෙන පහසුකම් වගේම ඔබේ බජට් එකට සරිලන තැනක් තෝරගන්න ඕනේ. ඉතින් මේ සෑම දෙයක්ම ඔබට ඉතාමත් පහසුවෙන් ඉටු කරගන්න පුළුවන් ඔබ හොටෙල් ශානකී වෙත පිවිසුනොත්. හැමෝම දන්නවා තව මාසයකින් දෙකකින් ලබන්නේ පෙම්වතුන් බලාපොරොත්තු ඉටුවන ප්‍රීතිමත් කාලයක්. එනම් වෙඩින් සීසන් එක. මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි කියන්නේ වෙඩින් වෙනුවෙන් විශේෂයෙන් තියෙන මාස කිහිපයක් තමයි. මෙම සුවිශේෂී අවස්ථාවට අපි අපට ගැලපෙන හොඳම හොටෙල් එකක් තමයි අපි තෝරගන්නේ. ඒ අපේ ක්‍රවුඩ් එකට ගැලපෙන අපට ළඟාවීමට පහසුකම් ඇති
තැනක් වීම විශේෂ කරුණක් විදිහට අපි සලකන මේ අවස්ථාවේදී. ඒ කියන්නේ අපේ බජට් එකේ හැටියට තැනක් තමයි අපි සොයාගන්නේ. ඒකට මම හිතන්නේ සුදුසුම ස්ථානයක් තමයි හොටෙල් ජානකි. ඒ නිස්කලංක පරිසරයක පිහිටා තිබීමත් සිටි හොටෙල් එකක් වීමත් විශේෂ කරුණක් විදිහට හොටෙල් ජානකි එක හඳුන්වා දෙන්න පුළුවන්. හොටෙල් ජානකි ගත්තොත් අපි හෝල්ස් කිහිපයක් විවාහ උත්සව පවත්වන්න සූදානම් කරලා තිනවා. ඔබ කැමති පරිදි ලෝටස් කියන හෝල් එකත් එමරල්ඩ් රූබි බෝල් රූම් කියන විදිහට හෝල් 3ක් අපේ ආයතනයේ තියෙනවා. ක්‍රවුඩ් එකේ විදිහට අපිට 350ක් වැනි ගානකට අපිට ලොකුම හෝල් එකේ අපිට එකමඩේට් කරන්න පුළුවන්. නිස්කලංක පරිසරයක තියෙන මේ හෝල්ස් ඇවිල්ලා ඔයාලට බලලා තීරණය කරන්න පුළුවන් ඔයාලා ක්‍රවුඩ් එකේ විදිහට. ඒ වගේම මෙනියුස් කස්ටමයිස් කරගෙන කැමති ආකාරයකින් මෙනියුස් ඩිස්කස් කරගෙන අපේ විශේෂිත සුපවේදීන් ඉන්නවා. ඔවුන් එක කතා බහ කරලා Tamanට කැමති ආහාර පාන තෝරාගෙන ඒ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම සෙටි බෑග් ඉඳලා පෝරුව ඒ හැම දෙයකින්ම අපි සියලුම පහසුකම් අප හොටෙල් ජානකි ආයතනය විසින් සපයා දීලා තියෙනවා. ඉතින් ඔබට මේ වැඩි විස්තර දැනගන්න පුළුවන් අපේ මේ තිරේ දිස්වන ටෙලිෆෝන් අංකයෙන් හෝ වෙනත් හොටෙල් එකේ ඕනම ටෙලිෆෝන් නම්බර් එකකට කෝල් කරලා ඒත් එක්කම මේ ලබන මැයි 31 වන දින දක්වා අපේ 110ක ඩිස්කවුන්ට් එකක් ලබා දෙන්න අපේ මැනේජ්මන්ට් එක තීරණය කළා තියෙනවා වෙඩින් ෆන්ක්ෂන් වලදී. ඉතින් මම ඔබට ආදරයෙන් ආරාධනා කරනවා හොටෙල් ජානකි වෙත පැමිණිලා ලැබෙන වරප්‍රසාද ලබාගෙන ඔබේ මංගල උත්සවය සාර්ථකව කරගන්න කියලා. සම්ප්‍රදායත් නූතනත්වයත් චමත්කාරත් එක්තැන්වුණු සුන්දර විවාහ මංගල උත්සවයට ඔබට අධිතාලම සපයන්න ලබන ඉදත් සවස් 7ට හමුවමු. ඊට කලින් මතක් කරන්න ඕනේ මේ සෑම දෙයක්ම ඔබට නැවතත් දැක බලා ගන්න පුළුවන් අපේ Facebook fan page එකෙන් වගේම අපේ YouTube channel එකට ලොග් වුණොත්. එසේනම් ලබන ඉද හමුවෙමු. ඒත් එක්ක අපට සුබ සතියක්.